2008දී ඉන්දියාවේ අරුණාචලම් ප්‍රදේශයේ අඩි 12000ක් උඩින් ඉන්දියානු හමුදාවේ කඳවුරක් සහ ඒකට යන මාර්ගයක් සාදමින් තිබුණා. මෙතන වැඩ කරන එක කම්කරුවෙක් මේ ප්‍රදේශයෙන් පොඩ්ඩක් දුරින් තියෙන මාකට් එකකට ගිහින් ඔහුට අවශ්‍ය බඩු මිලදී අරගෙන අඳුර වැටෙන්න කලින් උඩ තියෙන හමුදා කඳවුරට යන්න ආරම්භ කරනවා. පැය ගාණක් ගියාට පස්සෙත් මේ පුද්ගලයා හමුදා කඳවුරට ගිහින් තිබුණේ නැහැ. මුළු රාත්‍රියම ඔහු ගැන කිසිම තොරතුරක් හොයාගන්න පුළුවන් වුණෙත් නැහැ. ඊළඟ දවසේ උදේ මේ ප්‍රදේශයේ ජීවත් වෙන පුද්ගලයෙක් ඔහුගේ අශ්වයාත් සමග මේ පාරේ ගමන් කරනවා. මේ පුද්ගලයා ඈතට දකින්න කවුරු හරි කෙනෙක් ඔහු ගමන් කරන මාර්ගයේ ඉඳගෙන ඉන්නවා. ඒත් මොකටද කියලා ඔහු ඈතට වෙලා කෑ ගහලා අහනවා මොකද උතන කරන්න කියලා. ඒත් මේ මිනිස්සයාගෙන් කිසිම උත්තරයක් නැහැ. ඉතින් හෙමින් ඔහු ගාවට ලං වෙන මේ පුද්ගලයා ටිකකින් දකිනවා මේ ඉන්නේ අර අතුරුදහන් වුණු කම්කරුවා. ඔහු ඉඳගෙන හිටියට ඔහුගේ බෙල්ල කැඩිලා ගිහින් ඔහු හුස්ම ගන්නෙත් නැහැ. ඒ ළඟම ඔහුගේ ජංගම දුරකථනය සහ මුදල් කිහිපයකුත් වැටලා තියෙනවා. ඒ කියන්නේ මෙතන මොකක් හරි මංකොල්ල කෑමක් හරි හොරකමක් නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. මොකද සල්ලි එතනම තියෙනවා. කවුරු හරි කෙනෙක් හොරකමකට මේ මිනිස්සයා මැරුවා නම් අනිවාර්යයෙන්ම සල්ලි ෆෝන් එක අරන් යන්න ඕනේ. ඒ වගේම ඔහුගේ බෙල්ල කැඩිලා තියෙන විදිය දැක්කම තේරෙනවා මේ මොකක් හරි අනතුරක් නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. හිතන්නකෝ ඒ පාර යන මොකක් හරි වාහනයකට හැප්පිලා මේ පුද්ගලයා මිය ගියා නම් ඒ ඉන්න ආකාරයෙන් ඉන්න බෑ. ඔහු වැතිරිලා ඉන්න ඕනේ. මේ පුද්ගලයා ඉන්නේ හරි අමුතු විදියට ඉඳගෙන. ඊට අමතරව ඔහුගේ ශරීරයේ වෙන කිසිම කැපුම් තුවාලයක් නැහැ. ඔහුගේ බෙල්ල කැඩිලා විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඉක්මනින්ම තවත් පුද්ගලයෝ කිහිප දෙනෙක් ඇවිල්ලා ඔහුව ළඟම තියෙන ස්පිරිතාලයකට අරගෙන යනවා. එතනදී ඔහු පරීක්ෂා කරන දොස්තර කෙනෙක් කියන්නේ ඔහුගේ බෙල්ල කැඩලා තියෙන එක සාමාන්‍ය මනුස්සයෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ කියන්නේ ඒ විදියට බෙල්ල කඩන්න ලොකු ශක්තියක් තියෙන්න ඕනේ. ඊළඟට ඔහු කිව්වේ කැලෑසතෙක් මේක කරා වෙන්න විදියකුත් නැහැ. මොකද මං කිව්වා වගේ ඔහුගේ ශරීරයේ කිසිම සීරීමේ හරි කැපීමේ තුවාලයක් නැහැ. කිසිම තැනකින් ලේ ඇවිල්ලත් නැහැ. ඔහුගේ බෙල්ල කැඩිලා විතරයි තියෙන්නේ. ගමේ මිනිස්සු කියන්නේ පොලිසියෙන් ඇවිල්ලා මේ ශරීර පරීක්ෂා කරද්දී ඔවුන්ට ඒ මල සිරුර උඩ කෙස් ගහක් හම්බෙලා තියෙනවා. මේ කෙස් ගහ පරීක්ෂා කරාම හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේක මිනිස්සෙක්ගේවත් කැලෑසතෙක්ගේවත් නෙවෙයි කියලා. පොලිසියට මේ මරණය සිද්ධ වුණු ප්‍රදේශයේ එක අඩිපාරකුත් හම්බෙනවා. ඒ කියන්නේ පාසලකුණක්. මේක බලලා ඒ ගමේ මිනිස්සු කියනවා මේ පාසටහන් යටි කෙනෙක්ගේ කියලා. මේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු කියනවා හමුදාව මගින් මේ පාර හදන්න යොදාගත්ත ස්ථානයේ ලොකු කාලයක ඉඳන් යටි කියලා හඳුන්වන සත්වෙක් ජීවත් වෙනවා. ඉතින් ඔවුන් හිතනවා මේ පුද්ගලයාව යටි කෙනෙක් තමයි මරන්න නැත්තේ කියලා. එතනින් මේ සිද්ධිය වෙලා අවුරුදු 11කට පස්සේ 2019 අප්‍රේල් 29 වෙනිදා ඉන්දියානු හමුදාව ඔවුන්ගේ ට්විටර් ගිණුමේ එක විස්තරයක් දානවා. ඒ තමයි පළවෙනි පාරට ඉන්දියානු හමුදාවේ කඳු නැගීමේ ගවේෂණ කණ්ඩායමක් විසින් මිත්‍යා සත්වෙක් වන යටිගේ අඩිසලකුණක් හොයාගත්තා කියලා. මේක අඟල් 32ක් දිගයි සහ අඟල් 15ක් පළලයි. මේක හොයාගෙන තියෙන්නේ 2019 අප්‍රේල් 9 වෙනිදා නේපාලයේ තියෙන මකාලු කඳවුර අසලදී. මීට කලින් හමුණු සාක්ෂි අනුව මකාලු බාරුන් නැෂනල් පාක් එකේ ගාවදී යටි කෙනෙක්ව දැකලා තියෙනවා කියලා සාක්ෂි හම්බෙලා තියෙනවා. ඒ වගේම ඉන්දියානු හමුදාවෙන් ප්‍රකාශ කළේ මේ අඩිසටහන් ඔවුන් ඡායාරූපගත කරලා මේවල විද්‍යාත්මක පදනම සනාථ කරගන්න විශේෂඥයන් මේවා ලබා දුන්නා කියලා. එහෙනම් මේ කතාවේ ඇත්ත මොකද්ද? ඔයාලා ඕනතරම් යටි ගැන කතා සමාජ මාධ්‍යවල අහලා තියෙනවා. අපි කතා කරන සමහර මාතෘකා වගේම මේකත් අලුත් මාතෘකාවක් නෙමෙයි. හැබැයි මේ සම්බන්ධව මොනවම හරි විද්‍යාත්මක සාක්ෂියක් තියෙනවද? නැත්නම් මේ යටි කියන්නේ ඇත්තටම මිත්‍යා සත්වයක්ද? එහෙනම් අද වීඩියෝ එකෙන් යටිලා ගැන තියෙන සම්පූර්ණ අභිරහස් කතාවම අපි හොයලා බලමු. යටි ගැන හම්බෙන ජනප්‍රියම කතාව තියෙන්නේ 1951 දී. ඒ බ්‍රිතාන්‍ය කඳුනගින්නෙක් වන එරික් ෂිප්ටන් සහ ඔහුගේ මිත්‍රයා මයිකල් වෝප් මාර්ගයේ. ඔවුන් දෙදෙනා එවරස් කඳු මුදුනට නගින්න විකල්ප මාර්ගයක් සොයමින් ඉද්දී ඔවුන් දැක්කා මැන්ග්ලුන් ග්ලේෂස් අසල හිම මත අඩිසලකුණු කිහිපයක් තියෙනවා. ඒවා අඟල් 13ක් දිගයි සහ අඟල් 8ක් පළලයි. මේවා බැලු බැලමට පේන්නේ මිනිසුන්ගේ අඩිසලකුණු වගේ. හැබැයි මිනිස්සුන්ගේ කකුල් වලට වඩා මේවා ගොඩාක් විශාලයි. ඔවුන් දෙදෙනා ගාව මේ අඩිසලකුණු මයින්න උපකරණ තිබුණේ නැති නිසා ඔවුන් කරේ කඳු නගින උපකරණයක් තියලා මේ පින්තූර ගන්නවා. මේ පින්තූර කොච්චර ප්‍රසිද්ධ වෙනවද කිව්වොත්
ලෝකෙ පුරාම තියෙන පුවත්පත්වල සංග්‍රහවල ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට මේක පත් වෙනවා. ඒ නිසාම ලෝකෙ පුරාම ඉන්න මිනිස්සුන්ට මේක ගැන කුතුහලයක් ඇති වෙනවා සහ මිනිස්සු විශ්වාස කරන්න ගන්නවා ඇත්තටම යටි කියලා සත්වෙක් ඉන්නවා කියලා. එතනින් පරීක්ෂකයෝ අතර යටිව මුලින්ම හොයාගන්න තරගයක් නිර්මාණය වෙනවා. ලෝකෙ විවිධ රටවල් වලින් කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් හිමාලයේ කඳුමුදුන් අතර යටිව හොයන්න ආරම්භ කරනවා. මේ හැම කණ්ඩායමකටම විශ්වාසය සහ ඕනකම තිබ්බා ලෝකේ යටි කියලා ජීවියෙක් හොයාගන්න පළමු මිනිසා හෝ කණ්ඩායම් බවට පත්වෙන්න. එහෙනම් මේ යටි කියන සත්වයක් කොහොම කෙනෙක්ද? ඔහුගේ පෙනුම මොන වගේද? ලෝකේ සමහර මිනිස්සු නැත්නම් පරීක්ෂකයෝ යටිව S2 දැක්කා කියලා සඳහන් කරලා තියෙනවා. ඔවුන් හැමෝම එක පොදු විදියකට මේ ජීවියව විග්‍රහ කරලා තියෙනවා. ඔවුන්ගේ තොරතුරු අනුව යටි වානරෙක් වගේ සතෙක්. විශාලත්වයෙන් ගත්තොත් මිනිස්සුන්ට වඩා ගොඩාක් විශාලයි. ඔවුන්ට විශාල අත් තියෙනවා. ශක්තිමත් පපුවක් සහ උදරයක් තියෙනවා. මේ සතාගේ උස අඩි 7ක් 8ක් අතර සහ බර කිලෝග්‍රෑම් 90ත් 180ක් අතර වෙනවා. භූතානයේ මිනිස්සු BBC එකට කියලා තිබුණා මුහුණ ඇරෙන්න අනිත් ශරීරයේ හැම තැනක්ම රතු පාටට හුරු දිමුරු පැහැයක් සහ කළු පාට ලොම් වලින් වැහිලා තියෙන්නේ. ඒ වගේ මේ සත්වයාට පිටිපස්ස හැරලා බලන්න බෑ. සාමාන්‍යයෙන් ඔහු මිනිසෙක් වගේ කකුල් දෙකෙන් ගමන් කරන්නේ සහ කැලේ ඇතුළේදී ඔහුගේ ශක්තිමත් අත් වලින් ගහෙන් ගහට මාරු වෙනවා. තව මේ ප්‍රදේශයේ මිනිස්සු කියන්නේ යටි හැම වෙලාවකම අතේ ගල් කැටයක් තියාගෙන ඉන්නවා සහ ඔහු ඒක ආයුධයක් විදියට භාවිතා කරනවා. යටිව විශ්වාස කරන භූතාන මිනිස්සු කියන තව දෙයක් තමයි මේ සතාව ගොඩක් වෙලාවට ඝන කැලෑ ඇතුලේ තනියම හෝ යුගල වශයෙන් තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඔවුන්ව කණ්ඩායම් වශයෙන් දැක ගන්න වෙන්නේ ගොඩාක් කලතුරකින්. ඔවුන් එකිනෙකා අතර sannivedanaya කරන්නේ හරියට විසිල් එකක් ගහනවා වගේ ශබ්දයකින්. ඒ වගේම මේ ප්‍රදේශවල මිනිස්සු විශ්වාස කරනවා මේ සතෙක් දකින්නවා කියන්නේ ඒක අසුබ ලකුණක් කියලාත්. මේ කතාවලට අනුව යටිලා ඉන්නේ ඉන්දියාව, භූතානය, නේපාලය සහ ටිබෙට් වල හිමාල කඳු තියෙන ප්‍රදේශවල. ඔවුන් ඉන්නේ හිම සහිත කඳුකර ප්‍රදේශවල විතරයි. ඉන්ට්‍රස්ටිංම දේ තමයි යටි ගැන කතාව අපිට මීට අවුරුදු 800කට කලින් තිබුණු පුරාවෘත්ත කතාවල ඉඳන්ම හොයාගන්න පුළුවන්. ෂේපස් කියන ටිබෙට් ජනවාර්ගයේ කණ්ඩායමක ජනකතාවල මේ ගැන තොරතුරු සඳහන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි යටි කියන නම හැදිලා තියෙන්නේ ටිබෙට් භාෂාවෙන්. ඒ තමයි යටි වචනේ ෂර්පා තේරුම තමයි යෙතේ. ඒ කියන්නේ ප්‍රපාතයේ වාසය කරන වලසා. නැත්තම් ප්‍රපාතවල ජීවත් වෙන වලසා. මණිකාබුන් කියන්නේ ටිබෙට් වල තියෙන 12 වෙනි සියවසට අයත් ආගමික ග්‍රන්ථයක්. මේකේ මිනිසු සහ යටිලා අතර සම්බන්ධයක් ගැන කතා කරනවා. මෙතනදී එක මිත්‍යා කතාවක් ගැන තොරතුරු සඳහන් වෙනවා. මම ඒක ඔයාලට කියන්නම්. ඒකේ තියෙන්නේ බෝධිසත්ව වානරෙක් ඉන්නවා. ඔහු භාවනා කරන්න දෙවියන් විසින් ටිබෙට් වලට යවලා තිබුණා. ඔහු භාවනා කරමින් ඉද්දී මේ ස්ථානයට ඒ කාලේ හිටිය රාක්ෂණියක් ආවා. මේ රාක්ෂණියගේ නම තමයි ශ්‍රීන් මෝ. මේ කතාවේ හැටියට රාක්ෂිය වානරයාට කියනවා ඇයව විවාහ කරගන්න කියලා. හැබැයි එතකොට වානරයා කියන්නේ එහෙම කරන්න බෑ. මම බ්‍රහ්මචාරීව ඉන්න කැමතියි කියලා. එතකොට රාක්ෂණිය ඔහු ඇයව විවාහ කරගත්තේ නැත්නම් ඇය රාක්ෂිය එක්ක බැඳලා ඔවුන්ට හම්බෙන දරුවන් මොන්ස්ටර්ස්ලා. ඒ කියන්නේ දරුණු රාක්ෂ්‍ය වෙලා ඉපදෙයි සහ ඔවුන් මේ ලෝකේ හැම දෙයක්ම විනාශ කරයි කියනවා. ඉතින් මේ වානරයා ඇයව විවාහ කරගන්නවා සහ ඔවුන්ට දරුවන් ලැබෙනවා. හරියටම කිව්වොත් ඔවුන්ට වානර මිනිස් දරුවන් 6 දෙනෙක් හම්බ වෙනවා. එතනින් පටන් අරන් පරම්පරා කිහිපයක් යනකම්ම විවිධ විදිහේ මිනිස් වානරෙන් ඔවුන් අතර ඉපදෙනවා. එහෙම වෙලා පරම්පරා ගානකට පස්සේ තමයි දැන් ඉන්න මිනිස්සු විදියට ජීවින් බිහි වෙන්න ගත්තේ. හැබැයි මුල් පරම්පරාවල හිටපු ජීවින් ඒ අතරමැද හිටියේ. අන්නේ හිටපු එක ජීවි කොට්ටාසයක් තමයි යටි කියන්නේ. මේ කතාවට අනුව යටි සහ මිනිසුන්ගේ ආරම්භය එකම තැනකින් සිද්ධ වෙලා තියෙන්නේ. ඒත් යටි සම්පූර්ණයෙන්ම මිනිසු බවට පරිණාමණය වෙලා නැහැ. ඒක තමයි ඔතන තියෙන කතාව. ඒ වගේම ඕකටම සම්බන්ධ කරලා තවත් ගොඩාක් කතාත් හොයාගන්න පුළුවන්. ඒ තමයි යටි කියන සත්වයා නූතන බෞද්ධ ඉතිහාසයටත් කලින් ඉඳන්ම හිටියා කියලා සමහර පොත්වල සඳහන් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි හිමාලයේ ඉන්න සමහර ආදිවාසී ජන කොට්ටාස මේ සත්වයාව දේවත්වයෙන් පවා සලකනවා. 1978 දී විද්වතුන් කිහිප දෙනෙක් එකතු වෙලා හිමාලයේ ඉතිහාසය ගැන පොතක් ප්‍රකාශයට පත් කරනවා. ඒකේ නම තමයි හිමාලයන් ඇන්ත්‍රොපොලොජි. මේ පොතට අනුකූලව ටිබෙටියානු ආගමික චාරිත්‍රවලට යටිගේ ශරීර අස්ථි කොටස් යොදාගෙන තියෙනවා. මේ පොතේ විවිධ විදිහේ හරි
අමුතු හැබැයි සිත්ගන්නා සුළු ඓතිහාසික කරුණු විශාල ප්‍රමාණයක් සඳහන් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට සතවර්ෂ ගානකට කලින් යටිගේ කතා කොච්චර ජනප්‍රියද කිව්වොත් මහා ඇලෙක්සැන්ඩර් රජු ක්‍රිස්තුපූර්ව 326 දී ඉන්දියාවේ ප්‍රදේශ දිනාගත්තට පස්සේ ඔහුට යටි කෙනෙක්ව බලන්න ආශාවක් ඇති වෙනවා. ඒත් මේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු ඔහුට කියලා තිබුණේ යටිලට බේරලා ඉන්න පුළුවන් ඉහළ සීත හිම මුදුන් වල විතරයි. ඉතින් පහළ උන්නතාංශ වලට ඔවුන්ව අරගෙන එන්න බෑ කියලා. නූතන යුගයට ආවම යටි වගේ ජීවියෙක් දැක්කා කියන පළවෙනි තොරතුරු හම්බෙන්නේ 1832 දී. ඒ බ්‍රිතාන්‍ය ස්වභාව විද්‍යාඥයෙක් වන බ්‍රයන් හොඩ්සන් මාර්ගෙන්. ඔහු The Journal of Asiatic Society of Bengal එකේ සඳහන් කරනවා ඔහුට මිනිස්සෙක් නොවන සත්වයෙක්ව හිමාලය ප්‍රදේශයේදී හම්බ වෙනවා කියලා. මේ සත්වයාගේ ඔළුවේ ඉඳන් කකුල් යට වෙනකම්ම කළු පාට ලොම් වලින් පිරීලා තියෙන්නේ. ඔහුගේ සටහනේ ඔහු මේ සත්වයාව ඔරන් ඔටන් කෙනෙක් කියලා තමයි හඳුන්වලා තිබුණේ. හැබැයි ඔරන් ඔටන්ලා ආවිනික වෙන්නේ ඉන්දුනීසියාවට සහ මැලේසියාවට විතරයි. ඉන්දියාවේ හිමාලය ආශ්‍රිතව මේ සත්තු ඉන්න විදියක් නැහැ. එතනින් පස්සේ 1889 දී බ්‍රිතාන්‍ය හමුදාවේ වෛද්‍ය මේජර් එල්.ඒ. වැඩල් දඩයම් කරන්න හිමාල කඳු අතරට ගිය වෙලාවකදී ඔහුට එතනදී අඩිසටහන් කීපයක් හොයාගන්න පුළුවන් වෙනවා. මේ අඩිසටහන් කඳු මුදුන පැත්තට තමයි ගිහින් තිබුණේ සහ කන්ද මුදුනම හරියෙන් මේ සටහන් අතුරුදහන් වෙනවා. මේක අනිවාර්යයෙන්ම හෝමොනොයිඩ් ජීවියෙක්ගේ, ඒ කියන්නේ මිනිස් රූපාකාර සත්වයෙක්ගේ අඩිසටහන්. මේ වගේම 1921 දී එවරස් කන්ද ගවේෂණය අවසන් කරලා ආව කඳු නගින්නෙක් වුණු චාල්ස් හවර්ඩ් බරිස් සහ ඔහුගේ කණ්ඩායම ඉංග්‍රීසි පුවත්පතකට කියලා තිබුණේ ඔවුන්ට විශාල අඩිසටහන් හොයාගන්න හම්බුණා කියලා. මේ අඩිසටහන් ඔවුන් සමග ගිය මඟ පෙන්වන්න කියලා තිබුණේ මේටෝ කංමීග කියලා. මේ වචනේ තේරුම තමයි man bear snowman. හැබැයි මේක ලියපු මාධ්‍යවේදියා මේ වචනේ පරිවර්තනය වැරදි විදියට කරේ. ඔහු මෙතන man bear කියලා ලියනව වෙනුවට ෆිල්දි කියලා ලිව්වා. ඊට පස්සේ මේක පළ වුණාට පස්සේ ෆිල්දි කියන එක abominable කියලා වෙනස් වුණා. අන්න ඒ විදිහට තමයි abominable snowman කියන වචනය ආවේ. ලෝකේ අද වෙනකම්ම මේක යටි කියන නමට සමාන වචනයක් විදිහට භාවිතා කරනවා. වර්ෂ 1938 දී යටිට සම්බන්ධ සොයාගැනීම් වැඩි වශයෙන් සිද්ධ වෙන්න ගත්තා. ගවේෂක H.W. විල්සන් Zemu Glacier එකේ යටිගෙක් කියලා සැක කරන පාසලකුණු දැකලා තිබුණා. ඒ අවුරුද්දෙම මේ ස්ථානයේම අඩි 19000ක් උඩින් බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙක් වුණු ජෝන් හන්ට් විසිනුත් යටිගේ අඩිසටහන් දැකලා තිබුණා. ඊට අමතරව මේ 1937 දීම සම්පූර්ණ ගවේෂකයෝ 7 දෙනෙක් මේ වගේ පාසටහන් දැකලා තිබුණා. මෙතනින් ගවේෂකයෝ දෙන්නෙක් සඳහන් කරලා තිබුණා ඔවුන් අඩිසටහන් විතරක් නෙමෙයි, ඔවුන් මෙතනදී යටිලවත් දැක්කා කියලා. මේ ප්‍රදේශවල ජීවත් වුණු දඩයක්කරුවෝ, මාර්ග උපදේශකයෝ සහ ශේපා ජාතිකයෝ ටිබෙට් පූජනීය ස්ථානයක යටි කෙනෙක්ගේ අස්ථි සහ හිස් කබලක් තැන්පත් කරලා තියෙනවා කියලා තොරතුරු සඳහන් කරලා තියෙනවා. මේ ගැන දැනගන්නවත් එක්කම බටහිර ලෝකේ ඉන්න පරීක්ෂකයන්ගේ අවධානය මේ පිළිබඳවත් යොමු වෙන ගත්තා. හැබැයි 1930 ගණන් වලදී කිසිම බටහිර ජාතිකයෙක්ට නේපාලයට ඇතුල් වෙන්න අවසරයක් හම්බුනේ නැහැ. බ්‍රිතාන්‍ය හමුදාවේ නිලධාරීන් කීප දෙනෙක්ට සහ රාජ්‍යතාන්ත්‍රිකයන් කීප දෙනෙක්ට විතරයි නේපාලයට ඇතුල් වෙන්න අවසරය දුන්නේ. මේකට හේතුව තමයි ඒ දවස්වල නේපාලයේ රජ කරපු රාජ පරම්පරාව වන රානා පරම්පරාව විසින් බටහිර අතපෙවින් නේපාලයට පැමිණීම තහනම් කරා. හැබැයි 1951 දී සිද්ධ වුණු දේශපාලන වෙනස් වීමත් සමග නේපාලයට විදේශිකයන්ට ලේසියෙන්ම පැමිණෙන්න පුළුවන් වුණා. ඔකත් එක්කම තමයි 1951 දී එරික් ෂිප්ටන්ගේ ජනප්‍රිය කතාවත් ඉස්සරහට එන්නේ. එතෙන්දී තමයි අපි මුලින්ම කතා කරපු යටිගේ අඩිසටහන් වල මේ පින්තූර අරගත්තේ සහ ඒවා ලෝකේ පුරා නැවතත් ප්‍රසිද්ධ වෙන්න ගත්තේ. මේ එක පින්තූරයකට පස්සේ ලෝකේ පුරා මිනිස්සු යටිව හොයාගෙන නේපාලයට එන්න ගත්තා. වර්ෂ 1953 දී බ්‍රිතාන්‍ය පුවත්පතක් වන ඩේලි මේල් පුවත්පත මගිනුත් එක ගවේෂණ කණ්ඩායමක් මේ සම්බන්ධව පරීක්ෂණය කරන්න එවනවා. මේකට ඒ කාලේ හිටපු ප්‍රසිද්ධ මාධ්‍යවේදීන් සහ කඳු තරණය කරන්නන් කිහිප දෙනෙක්ම ඇතුළත් වුණා. අද මුදලින් බැලුවොත් මේ වගේ ගවේෂණයකට ඩොලර් මිලියන 1.35කට වඩා වැය වෙනවා. ඉතින් මේක ලේසි කාර්යයක් නෙමෙයි. මේ ප්‍රදේශයේ ජීවත් වන පුද්ගලයන් කිව්වේ පෑන්බෝජේ ආරාමේ යටි කෙනෙක්ගේ හිස් කබල තියෙනවා කියලා. ඉතින් මේ ගවේෂණයේ මාර්ගයෙන් ඔවුන් ඒ ආරාමයට ගිහින් යටිගේ හිස කෙස්වල සාම්පලයක් අරගන්නවා.
මේක විශ්ලේෂණය කරන්න යවුවට පස්සේ විශේෂඥයෙක් කිව්වේ මේක මිනිස්සෙක්ගේ හරි සත්ත්වයේගේ කොටසක් හරි මේ හිසකස් කොටසකුත් නෙවෙයි කියලා. The testing concluded that the hair on the Yeti scalp did not belong to an unknown species or a cryptid creature. ඒ කාලේ හිටපු ජනප්‍රිය ඇමරිකානු මිලියනපතියෙක් වුණු ටොම් ස්ලික් විසිනුත් ඔහුගේම ගවේෂණ කණ්ඩායමක් මගින් යටිව හොයන්න උත්සාහ ගත්තා. ඒකත් එකපාරක් නෙමෙයි. 1957 දී 1958 දී සහ 1959 දී ඔහු මේ සඳහා ගවේෂණ 3ක් කරා. ඒ නැගෙනහිර නේපාලයේ අරුන් වැලි කියන ප්‍රදේශයේ. පළවෙනි ගවේෂණයේදී ඔවුන් යටිගේ අඩිසටහන් 3ක් සහ ලෝම කොටස් හොයාගත්තා. දෙවෙනි ගවේෂණයේදී ඔවුන් කඳුකර සිංහයෝ සහ වලස්සු අල්ලගන්න පුහුණුවීම් කරපු බ්ලඩ් හවුන්ස් සුනකයන් පවා යොදාගත්තා. එතනදී ඔවුන් ආරාම 4කට ගිහින් යටිලයි කියලා විශ්වාස කරන හිස්කබල් 2ක් සහ මමීකරණය කරපු අතක් හොයාගත්ත සහ ඒවා අධ්‍යයනය කරා. ඔවුන් මේවා පිළිබඳ මාස ගාණක් තිස්සේ නේපාලයේ රැඳී ඉඳලා පරීක්ෂණ කරනවා. මාස කිහිපයකට පස්සේ නැවත ඇමරිකාවට ගිය ටොම් ස්ලික් කියනවා සමහර විට යටිල වර්ග 3ක් ඉන්නවා කියලා. එකක් අද්භූත නැතම් සුපර්නැචරල් සහ දෙවර්ගයක් ඇත්තටම ඉන්නවා කියනවා. ඔහුගේ වාර්තාව අනුව මේ එක යටි කෙනෙක් එරික් ෂිප්ටන්ගේ පින්තූරවල විස්තර කළා තියෙන විදියට ගොඩාක් සමානයි. ටොම් ස්ලික් කිව්වේ ඔහු තාමත් මේ යටි වර්ග 3 අතර තියෙන සම්බන්ධය සනාථ කරන්න උත්සාහ කරනවා කියලා. හැබැයි ඔහු මේ හොයාගත දේවල් ලෝකයට ඉදිරිපත් කරන්න කලින් ඔහු ගුවන් අනතුරකින් මිය ගියා. ඉතින් මේ කාලේ වෙද්දී යටි කියන මාතෘකාව ලෝකයේ විශාල වශයෙන් පරීක්ෂකයන් හොයන කරුණක් වෙලා තිබුණා. මේ සම්බන්ධව ගොඩක් චිත්‍රපටි පවා නිර්මාණය වෙන්න ගත්තා. උදාහරණ විදියට 1954 දී The Snow Creature, 1957 දී The Abominable Snowman සහ මීට අමතරව 1958-59 කාලවලදී ටින්ටින් කතාමාලාවේ කොමික් පොතකටත් මේ යටි සම්බන්ධ කතාවක් නිර්මාණය වෙනවා. ඒක තමයි අදටත් ප්‍රසිද්ධ ටින්ටින් ඉන් ටිබෙට්. මේ චිත්‍රපටි පරීක්ෂකව ඉදිරිපත් කළ තියෙන සාධක සහ ඇසින්දුටු සාක්ෂි වගේ ගොඩාක් කරුණු නිසා යටි කියන මිත්‍යා සත්‍යය ගැන තොරතුරු ලෝකේ පුරා පැතිරෙන්න ගන්නවා. ඒකත් එක්කම තවත් පරීක්ෂකයෝ මේ ප්‍රදේශවල ගවේෂණ වලට එන්න පටන් ගන්නවා. ඉතින් මේකත් එක්කම ඇමරිකාව සහ නේපාල රජය එකතු වෙලා 1959 දී මේ යටි ගැන කරන පරීක්ෂණ වලට නීති කිහිපයක් ඉදිරිපත් කරනවා. මේක ප්‍රධාන වශයෙන් කරුණු 3ක් තියෙනවා. පළවෙනි දේ තමයි මේ ගවේෂණ වලින් නේපාල රජය මුදල් උපයන්න පටන් ගන්නවා. ඒ තමයි යටි ගැන ගවේෂණය කරන්න ඕනේ නම් ඉන්දියානු රුපියල් 5000ක මුදලක් මුලින්ම තැන්පතු කරන්න ඕනේ. දෙවෙනි එක තමයි වැරදිලා හරි කාට හරි යටි කෙනෙක්ව හම්බුනොත් ඒ සත්වයව මරන්න තහනම්. තමන්ගේ ආත්මාරක්ෂාවට මරන්න සිද්ධ වුණොත් ඒකට අවසරය තියෙනවා. හැබැයි තමන්ගේ පැත්තෙන් පළවෙනි ප්‍රහාරය එල්ල කරන්න බෑ. ඒ වගේම ඒකේ තව කොටසක් තමයි නේපාල රජය යටි කෙනෙක්ව පණ පිටින්ම අල්ලගන්න අවසරය දෙනවා. ඊළඟට තුන්වෙනි එක තමයි යටි ගැන තොරතුරු හම්බුනොත් ඒ තොරතුරු මාධ්‍යයට නිකුත් කරන්න කලින් නේපාල රජයට දීලා අවසරය ලබා ගන්න ඕනේ. ඒවා හරි අමුතු විදිහේ නීති කිහිපයක්. හැබැයි මේ ඔක්කොගෙම වෙනස්ම කාරණේ තමයි නේපාල රජය දැනගෙන හිටියෙත් නැහැ ඇත්තටම යටි කියලා කෙනෙක් ඉන්නවද නැද්ද කියලාත්. හැබැයි පරීක්ෂකයෝ කියන්නේ මේ වගේ නීති ඉදිරිපත් කරන එකෙන් නේපාල රජය සහ ඇමරිකානු රජය විශ්වාස කරා යටි කියලා අద్භූත ජීවියෙක් මේ ප්‍රදේශවල ජීවත් වුණා කියලා. මේ වගේ නීති සම්පාදනය කරාට පස්සෙත් විශාල ප්‍රමාණයක් පරීක්ෂකයෝ නේපාලයට ගිහින් ඔවුන්ගේ ගවේෂණ සිද්ධ කළා. හැබැයි මේ 100 ගාණක් පරීක්ෂකයෝ අතර අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන පරීක්ෂකයෝ 3 දෙනෙක් ඉන්නවා. ඔවුන් තමයි යටි කියන ජීවියෙක් ඉන්නවද නැද්ද කියලා කියන්න විශාලම ගවේෂණ ප්‍රමාණයක් කළේ. මේ අතරින් පළවෙනිය තමයි අයිරිෂ් ඇමරිකානු ගවේෂකයෙක් වුණු පීටර් බයන්. ඔහු විසින් යටිව සම්බන්ධ කරලා වෙනස් ගවේෂණ 5ක් කරනවා. මේ ගවේෂණ කරන්න මාස 38ක් ඔහු හිමාලයේ ගත කරනවා. මේ ගවේෂණ අතරතුරදී ඔහු පෑන්ගෝචේ බෞද්ධ ආරාමයට යනවා. ඒක තියෙන්නේ මුහුදු මට්ටමින් අඩි 13000ක් උඩින්. එතන තමයි යටිගේ අත්සා හිස්කබල් තියෙනවා කියලා විශ්වාස කළේ. එතනදී මේ ගැන තවදුරටත් පරීක්ෂණය කරන්න ඔවුන් මේ බෞද්ධ ආරාමේ ලාමතුමාගෙන් යටිගේ අස්ථි කොටස් ඉල්ලනවා. හැබැයි මේ ඉල්ලීමට හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ. ඔවුන් කියන්නේ මේ කොටස් එතනින් අරන් ගියොත් ඒක මේ බෞද්ධ ආරාමයට අසුබයි කියලා. හැබැයි මේ ගැන තවදුරටත් කතා කරලා පැහැදිලි කරලා
පීටර් කොහොම හරි යටිගේ අතේ ඇඟිලිවල අස්තියක් මෙතනින් ලබා ගන්නවා. මේ අස්ති කොටස අරගෙන ඔහු ඊළඟට කරන්නේ ඉන්දියාවට යන එක. ඉන්දියාවට ගිහින් ඔහුගේ මිත්‍රයෙක් වුණු රංගන ශිල්පී ජේම්ස් ටුවර්ට්ගේ මාර්ගයෙන් ඒක ලන්ඩන් වලට අරගෙන යනවා. ජේම්ස් ටුවර්ට්ගේ බිරිඳ වන ග්ලෝරියා ඇගේ අතේ ගෙනියන ගමන් මල්ලේ හංගගෙන තමයි මේක ලන්ඩන් වලට අරගෙන යන්නේ. ලන්ඩන් වලදී මේ ඇඟිල්ලේ පරීක්ෂණය සිද්ධ කරන්නේ මහාචාර්ය විලියම් ඕස්මන් හිල් විසින්. ඔහු එතනදී හොයාගන්නවා ඇත්තටම මේ ඇඟිල්ල යටි කෙනෙක්ගේ නෙමෙයි. මේක සාමාන්‍ය මිනිසෙක්ගේ ඇඟිල්ලක් කියලා. ඊළඟ ගවේෂකයා තමයි ඉතාලියේ සුප්‍රසිද්ධ කඳුනගින්නෙක් වෙන රයන් හෝල් මෙස්න කියන පුද්ගලයා. ඒ කාලේ වෙද්දී ඔහු තමයි ලෝකේ ජීවත් වුණු අංක 1 කඳුනගින්න. 1986ට කලින් රයන් හෝල් ඔහුගේ පොත්වල මේ යටි කියන සත්වයා මිත්‍යා කතාවක් විතරයි කියලා සඳහන් කරලා තිබුණා. ඔහු හැම තැනකදීම කිව්වේ මේ වගේ ජීවියෙක් නැහැ කියලා. හැබැයි 1986 එක හැන්දෑවකදී සිද්ධ වුණු දෙයක් නිසා ඔහුගේ විශ්වාසය උඩු යටිකුරු වුණා. ඔහු ටිබෙට් වල සේපාස්වරු ගමන් කරන පරණ මාර්ගයක ගමන් කරමින් හිටියා. මේ පාරේ යද්දී ඔහු අතරමං වෙනවා. අන්න ඒ වෙලාවේදී විශාල කළු සත්වයෙක් ඔහුගේ ඉස්සරහට එනවා. ඔහු දකිනවා මේ සතා මිනිසෙක් වගේ කෙලින් හිටගෙන වේගෙන් කැලේ හරහා දුවනවා. ඊළඟට ඔහු දකින්නේ ගස්වල පැන පැන මේ සතා ඈතට යනවා. රයන් හෝල් කියන විදියට අඩි 10ක් වගේ ළඟට වෙනකම්ම මේ සතා ඇවිත් තියෙනවා. ඔහුගේ විස්තර කිරීම අනුව මේ සත්වයා අඩි 7ක් විතර උසයි. මේ සිද්ධියට පස්සේ රයන් හෝල් යටි කියලා සතෙක් ඉන්න පුළුවන් කියලා විශාල ලෙස විශ්වාස කරන්න පටන් ගන්නවා. මුලින්ම ඔහු විශ්වාස කරපු නැති යටිව හොයන්න ඔහුගේ ජීවිතයෙන් ඊළඟ අවුරුදු 12ම ඔහු වැය කරනවා. එනම් ඔහුගේ අන්තිම උත්තරය වුණේ මොකද්ද? අවුරුදු 12ක උත්සාහයකට පස්සේ අන්තිමට ඔහුට නැවතත් ඔහුගේ පළවෙනි අදහසට යන්න වුණා. ඒ තමයි යටි කියලා කෙනෙක් නැහැ. ඔහුගේ අදහස උනේ අවුරුදු 12කට කලින් ඔහු දැකපු සත්වයා වෙන කවුරුත් නෙමෙයි හිමාල දුඹුරු වලහැක් කියලා. මේ ගැන තව වැඩිදුරටත් කතා කරන්න කලින් මම අපේ තුන්වෙනි ගවේෂකයා ගැන කියලා ඉන්නම්. ඒ තුන්වෙනි ගවේෂකයා තමයි ඩැනියල් සී ටේලර්. ඔහු තමයි යටි The Ecology of a Mystery කියන පොත ලිව්වේ. මොහුත් අනිත් පරීක්ෂකයෝ දෙන්න වගේම විශාල කාලයක් යටි ගැන පරීක්ෂණය කරන්න වැය කළා. ඔහු ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරේ නේපාලයේ බරුන් නිම්නයට. මේ ප්‍රදේශයේ විශාල ඝන වනාන්තර වලින් සහ අවුරුද්දේ විශාල ප්‍රමාණයක් වැස්ස ලැබෙන කලාපයක්. මේ වනාන්තරයේ කොච්චර ඝන වනාන්තරයක්ද කිව්වොත් සාමාන්‍ය මිනිස්සු මේ කැලේ ඇතුළට යන්නේත් නැහැ. හැබැයි ඒ කාලේ හිටපු නේපාල රජතුමා ඩැනියල්ට කියලා තිබුණේ යටි ගැන පරීක්ෂණ කරන්න නම් ඔහු ගවේෂණ ආරම්භ කරන්න ඕන ප්‍රධානම ස්ථානය තමයි මේ බැරුන් නිම්නයේ ප්‍රදේශය. මෙතනට ගිහින් ටික දවසකින් ඔහුට හරි අමුතු විදිය සත්වයෙක්ගේ පහසටහන් හොයාගන්න පුළුවන් වුණා. ඉතින් මේ පහසටහන් අනුව ඔහු තීරණය කරා අනිවාර්යයෙන්ම මේ ප්‍රදේශයේ යටි කෙනෙක් ඉන්න පුළුවන් කියලා. හැබැයි පසු කාලීනව කරපු පරීක්ෂණවලදී හොයාගත්තා ඒ ඔහු හොයාගත්තේ පහසටහන් යටි කෙනෙක් නෙමෙයි. ඒ මේ ප්‍රදේශයේ ජීවත් වන වලහෙක්ගේ පහසටහන් කියලා. ඒ ට්‍රී බෙයා කෙනෙක්ගේ. ඒක තීරණය කරන්න ප්‍රධාන සාක්ෂියක් උනේ ඔවුන්ට මේ පහසටහන් වල නියපොතු වගේ සලකුණු හොයාගන්න පුළුවන් වුණා. කිසිම හොමොනොයිඩ්ස් නැත්නම් වානර රූපී සත්වයෙක්ගේ එහෙම නියපොතු සලකුණු තියෙන විදියක් නැහැ. ඉතින් මේ පරීක්ෂක විශ්වාස කරා මේක සාමාන්‍ය සත්වයෙක්ගේ පහසටහන් කියලා සහ ඒක සනාථ කරන්න ඔවුන්ට තවත් උදව්වක් වුණේ මේ ප්‍රදේශයේ යටිගේ ගුහාවක් හොයද්දී ඔවුන්ට ලෝම වගේක් හමු වුණා. මෙන්න මේ ලෝමවල DNA පරීක්ෂණයෙන් තමයි ඔවුන්ට සනාථ වුණේ මෙතන ඉන්නේ නේපාලයේ මේ ප්‍රදේශයට ආවෙනික වුණු වලස් වර්ගයක් කියලා. ඒ තමයි ට්‍රී බෙයා කියන වර්ගය. ඊට පස්සේ මේ පරීක්ෂකයා 1959 දී ගත්ත එරික් ෂිප්ටන්ගේ ජනප්‍රිය පින්තූරයත් අධීක්ෂණය කරන්න ගන්නවා. ඔහු එතනදී කියන්නේ මේ ට්‍රී බෙයාස්ලා ඇවිදිද්දී ඔවුන් තමන්ගේ ඉස්සරහා කකුල තිබ්බ ස්ථානයේම තමයි පිටිපස්ස කකුල අරන් ඇවිල්ලා තියන්නේ කියලා. ඉතින් එතනදී එක මත එක පාසලකුණු දෙකක් නිර්මාණය වෙනවා. ඒ නිසා මේ සත්වෝ ඇවිදන් යද්දී මේක හොයාගන්න මිනිසුන්ට හිතෙන්නේ මෙතන පාද 4ක් තියෙන සතෙක් නෙමෙයි. පාද 2ක් තියෙන සතෙක් ඇවිදන් ගියා වගේ. ඊළඟ දේ තමයි මේ වගේ එකිනෙක මත පාසලකුණු හිටිද්දී වලසුන්ගේ තියෙන නිය සලකුණු එතනින් මැකිලා යනවා. ඊට අමතරව මේ විදියට පාසලකුණු ඕවර්ලැප් වෙද්දී එකිනෙක මත සම්පූර්ණ විදියට නෙමෙයි මේ පින්තූරේ පේනවා වගේ භාගයට තමයි වෙන්නේ. ඒ නිසා තමයි ලොකු අඩිසලකුණක් වගේ මේ පාසලකුණ පේන්නේ. ඒ නිසා සමහර විට මේ වලසුන්ගේ අඩිසලකුණු අඟල් 12ක් තරම් දික් වෙන්නත් පුළුවන්. තව ඔහුගේ පොතේ මේ පරීක්ෂකයා සඳහන් කරලා තියෙනවා අපි හරියට බැලුවොත්
මේ පාසලකුණේ මැද අපිට පොඩියට වලසුන්ගේ නියසලකුණු හොයාගන්න පුළුවන් කියලා. ඒ අනුව යමින් ඔහු කියන්නේ යටිගේ ප්‍රසිද්ධ අඩිසලකුණු පින්තූරයේ ඇත්තටම යටි කෙනෙක්ගේ නෙමෙයි මේ වලහෙක්ගේ ඉදිරි සහ පසුපස පාදවල සලකුණුවල එකතුවක් කියලා. තව ඔහු සඳහන් කරනවා රෝයල් ජියෝග්‍රැෆිකල් සොසයිටි එකෙන් මේ එරික් ෂිප්ටන්ගේ පින්තූර ඉල්ලුවම ඔහුට පින්තූර දෙකක් එවලා තිබුණා. ඒ දෙවෙනි පින්තූරේ අනුව ගොඩාක් දුරට සනාථ කරලා කියන්න පුළුවන්ලු මේක වලසෙක්ගේ පාසලකුණු කියලා. හැබැයි අපේ සමාජයේ ප්‍රසිද්ධ වෙන්න ගත්තේ පළවෙනි පින්තූරය. වර්ෂ 1939 දී ජර්මනි නාසින්ගේ කණ්ඩායමක් රහස් මෙහෙයුමකට ටිබෙට් වලට එනවා. ඔය අතර සත්ත්ව විශේෂඥයෙක් වුණු අර්න්ස් ෂෙෆර් මේ කණ්ඩායම සමග පැමිණලා තිබ්බා. ඔහු මෙතනදී කරපු පරීක්ෂණවලදීත් ඔහුගේ වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා යටි කියලා සතෙක්ව හොයාගන්න නැහැ කියලා. ඔහුගේ කතාවේදීත් මේ ප්‍රදේශයේ හිටිය පිරිස් ඉහළ කඳු මුදුනේ යටි කෙනෙක් ඉන්නවා කියලා ඔහුට කියනවා. ඊට පස්සේ තමන්ගේ තුවක්කුවත් අරගෙන උඩට යන අර්නස් මේ සත්වයාට වෙඩි තියනවා. හැබැයි මියගිය සතාගේ මල සිරුර පරීක්ෂා කරද්දී ඒ ප්‍රදේශයේ මිනිස්සු යටි කෙනෙක් කියලා රැවටිලා තිබුණේ ටිබෙට් වලහෙක්ට. ඔහු 1992 දී මිය යන කලින් රයන් හෝල්ට ලිපියකින් මේ ගැන සඳහන් කරලා තිබුණා. එවරස් කඳ තරණය කරපු පළවෙනි පුද්ගලයා තමයි එඩ්මන්ඩ් හිලරි. ඔහුත් මාස ගානක් තිස්සේ මේ ප්‍රදේශය පරීක්ෂණ කරලා අවසානයේදී තීරණය කරනවා යටි කියලා සතෙක් හොයාගන්න බැහැ කියලා. ඔහු තවදුරටත් සඳහන් කරලා තිබුණේ යටි කියන්නේ පුරාණයේ ඉඳන් ආව මිනිස්සුන්ගේ අන්ධ විශ්වාසයක නිර්මාණය වුණු මිත්‍යා කතාවක් විතරයි. මේ අපි කතා කරපු පැරණි පරීක්ෂණ විතර නෙමෙයි. නූතන ලෝකයේත් යටි සම්බන්ධව පරීක්ෂණ ගොඩාක් සිද්ධ කරලා තියෙනවා. ඒ වලින් ප්‍රධානම පරීක්ෂණයක් තමයි 2014 දී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් කරපු පරීක්ෂණය. මේ කණ්ඩායමේ බ්‍රයන් ස්කයිස් කියන ජාන විද්‍යාඥයා හිමාලයේ විවිධ ප්‍රදේශවලින් හමුවුණු ලෝම සාම්පල 30කට වඩා යොදාගෙන DNA පරීක්ෂණයක් කරලා තිබුණා. මේ 30ම යටි සතෙක්ගේ වෙන්න පුළුවන් කියලා තමයි විශ්වාස කරේ. හැබැයි මෙතනින් සාම්පල දෙකක් කරන්න ඉතුරු සියල්ලම එක්කෝ අශ්වයෙක්ගේ නැත්නම් වලහෙක්ගේ කියලා සනාථ වුණා. එතනින් ඉතුරුණු සාම්පල දෙක කාගේද කියලා හරියටම සනාථ කරන්න උන්ට බැරි වුණා. ඉතින් මේ සාම්පල දෙක දැනට හොයාගෙන නැති මොනයම් හෝ ජීවීන් දෙන්නෙක්ගේ වෙන්න පුළුවන් කියලා උන් වාර්තා කළා. හැබැයි ඒ සාම්පලම අරගෙන තවත් විද්‍යාඥයෝ පරීක්ෂණ කරද්දී ඔවුන්ට හොයාගන්න පුළුවන් වුණේ බ්‍රයන් මෙතනදී වැරද්දක් කරලා තිබ්බා. ඒ තමයි මේ සාම්පල දෙකත් දැනට හොයාගෙන තියෙන ජීවියෙක්ගේ. ඒ තමයි හිමාලයන් බ්‍රවුන් බෙයා කියන වලස් කාණ්ඩයට අයත් අනු සත්ව කණ්ඩායමක සාම්පල තමයි එතන තිබිලා තියෙන්නේ. ඊළඟට 2017 දී නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් කරපු පරීක්ෂණවලදීත් මේ නිගමනවලටමයි ආවේ. ඔවුන් 9කට වඩා යටිගේ කියලා විශ්වාස කරපු සාම්පලවල DNA පරීක්ෂණ කරා. මෙතනදී ලෝම විතරක් නෙමෙයි අස්ථි සහ දත් කොටසුත් ඇතුළත් වුණා. එතනින් සනාථ වුණා මේ සාම්පල වලින් 8ක් හිමාල වලසුන්ගේ සහ එක් සාම්පලයක් මේ ප්‍රදේශයේ ජීවත් වුණු සුනකයෙක්ගේ. හරි. එහෙනම් අපි මේ වීඩියෝ එක පටන් ගද්දි කතාවක් කිව්ව මතකද? අරුණාචල් ප්‍රදේශයේ සිද්ධ වුණු මිනිමැරුමක් ගැන. එහෙනම් එතනදී මොකද වුනේ? මේ කතාව දැනගත්තට පස්සේ BBC රේඩියෝ සේවයේ ඇන්ඩ්‍රු බෙන්ෆිල්ඩ් සහ රිචඩ් හෝසි කියන මාධ්‍යවේදීන් දෙදෙනා මේ ප්‍රදේශයට ගිහින් සිද්ධ වුණු දේ දැනගන්න උත්සාහ කරනවා. ඔවුන්ට දැනගන්න උවමනා වුණේ ඇත්තට මේ කම්කරුවා මරලා තිබුණේ යටි කෙනෙක්ද කියලා. ඔවුන් පොලිස් FIR එක පරීක්ෂා කරද්දී ඒකේ සඳහන් කරලා තිබුණේ පොලිසියට හොයාගන්න බෑ මේ පුද්ගලයාගේ ඝාතනය කොහොමද සිද්ධ වුනේ කියලා. It references a dead body that's been found. It says the body has been identified as a man who was working as a labourer. It says that the cause of death is not known. හැබැයි මේ වාර්තාවේ යටි කෙනෙක් ගැනවත් යටිගේ පාසලකුණු ගැනවත් මුකුත්ම සඳහන් වෙලා තිබුණේ නැහැ. No mention of a yeti. ඊළඟට ඔවුන් කරේ මෙතනදී හමුණු හිසකෙස් නැත්තම් ලෝම කොටස් පරීක්ෂණය කරපු දොස්තරව හොයාගෙන යනවා. මං කිව්වා වගේ ඔහු තමයි සඳහන් කරලා තිබුණේ මේක මනුස්සෙක්ගේවත් සතෙක්ගේවත් ලෝම නෙමෙයි කියලා. හැබැයි මෙතනදී හොයාගන්න පුළුවන් උනේ ඇත්තටම මෙතන තිබිලා තියෙන්නේ ලෝමවත් හිසකෙස්වත් නෙමෙයි. මේ තිබිලා තියෙන්නේ මේ ළඟ තියෙන ගහක කෙඳි කොටස්. We took it and we sent it for investigation, but they said no, it's not any biological species. It's not an hair, so it was some maybe parts of plant or leaf or something maybe, but not hair. ඉතින් ඔවුන්ට අනුව මෙතනදී සිද්ධ වෙලා තියෙන්නේ මිනිසුන්ගේ හිතේ තිබිලා තියෙනවා මේ දේ කලේ යටි කෙනෙක් කියලා. ඉතින් ඊට සම්බන්ධ තොරතුරු සනාථ වෙනවා වගේ පෙනෙද්දී ඒක ලැබ් ගින්නක් වගේ පැතිරෙන්න ගන්නවා. මේ පුද්ගලයා මරලා තිබුණේ යටි කෙනෙක්මයි කියලා. හැබැයි අද වෙද්දී ගොඩක් පරීක්ෂකයෝ කියන්නේ
මෙතෙන්දි වෙලා තියෙන්නේ වෙන මොකක් හරි ඝාතනයක් වෙන්න පුළුවන් කියන දේ. ඊළඟ කාරණේ තමයි මේ ගැන පරීක්ෂණය කරන තවත් කණ්ඩායමක් කියන්නේ අද කාලේ අපි ජීවත් වෙන්නේ ජංගම දුරකථන යුගයක. අන්තිම අවුරුදු 10ක වගේ කාලය ඇතුළත හැම මිනිස්සෙක්ගේ අතේම ජංගම දුරකථනයක් තියෙනවා. ඒ වගේම ඒකේ කැමරා එකක් තියෙනවා. ටිබෙට්, නේපාල්, හිමාලය ඕන තරම් මිනිස්සු ඉන්නවා සහ ඔවුන් ගාව ජංගම දුරකථන තියෙනවා. ඉතින් යටි කෙනෙක් ඇත්තටම ඉන්නවා නම් අඩුම තරමේ එක පින්තූරයක්වත් මේ වෙද්දි සමාජයට නිකුත් වෙලා තියෙන්න ඕනේ. මිනිස්සු අතර යටි වගේ අද්භූත සහ මිත්‍යා කතා නිර්මාණය වෙන්නේ අපි ජීවත් වන සමාජය සහ සංස්කෘතිය අනුව. මිනිස්සු ඔවුන්ගේ පොඩි කාලේ ඉඳන් ආපු කතාවල දේවල් තමයි විශ්වාස කරන්නේ. ඒ සමාජයේ හැම කෙනෙක්ම මේ දේවල් විශ්වාස කරන්න ගද්දි කොතන හරි තැනකදී අපි දන්නේම නැතුව මිත්‍යා කතාවක් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට පොඩි කාලේ ඉඳන්ම මේක හිත ඇතුලේ තිබිලා කෙනෙක් වැඩිහිටියෙක් බවට පත් වුණාට පස්සෙත් ඒ තියෙන විශ්වාස හිතින් නැති කරන්න බෑ. මේ නිසාම තමයි අපිට අපේ ඉතිහාසයේ තියෙන ඇත්ත සහ ඉතිහාසයේ තියෙන මිත්‍යාව කියන දෙක වෙන් කරගෙන අඳුරගන්න ගොඩක් අමාරු. මොකද අපිට පොඩි කාලේ ඉඳන්ම අපේ ඔළුව වලට දෙයක් දැම්මොත් මම කිව්වා වගේ ලොකු වුණාම අපි ඒ දේ විශ්වාස කරන්න ස්වභාවිකවම පෙළඹෙනවා. ඒ වගේම යටි කියන මාතෘකාව ගත්තොත් ඒක අපේ අභ්‍යන්තරයේ තියෙන කුතුහලය, අභිරහස් කලබවන සුළු කතාවක්. ඉතින් ඒ දෙයටත් මිනිස් බොලේ ඇදෙන එක ස්වභාවිකම සිද්ධ වෙන දෙයක්. අපි දැන් ජීවත් වෙන කාර්යබහුල නූතන සමාජ ක්‍රමයෙන් බේරිලා ස්වභාව ධර්මයත් එක්ක ඉන්න මේ අභිරහස් පොඩි පාරක් හදලා දෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපිට ඇත්තටම ස්වභාව ධර්මයත් එක්ක ඉන්න ඕනේ නම් ඒකට මිත්‍යා කතාවක් නිර්මාණය කරන්න ඕනේ නැහැ. මොකද මේ වගේ දේවල් අපේ ඇත්ත ලෝකෙත් තියෙනවා. හිමාලයේ උස කඳු මුදුන් වල මිනිසු යටිලව හොයනවා. හැබැයි ඔවුන්ට අමතක වෙනවා එතනම හිම දිව්‍යයන් ජීවත් වෙනවා. අද වෙද්දි මේ සත්ව කොට්ටාසෙන් 4000ක් විතරයි ඉතුරු වෙලා ඉන්නේ. කාලගුණික වෙනස් වීම නිසා මේ සත්තු 4000ත් විශාල වඳවීමේ තර්ජනයකට ලක් වෙලා තියෙනවා. විද්‍යාඥයෝ කියන විදිහට ලෝකේ ඉන්න සත්ව කොට්ටාස වලින් දැනටත් මිනිස්සු හොයාගෙන තියෙන 10%ත් 20ත් අතර ප්‍රමාණයක් විතරයි. අදටත් අවුරුදු ගාණක් අපි මේ පොළවේ ජීවත් වෙලත් තාමත් අපි හැමදාම අලුතෙන් ජීවි කොට්ටාසයක් හරි ශාක කොට්ටාසයක් අඳුර ගන්නවා. 2020 මියන්මාර් වල ඝන වනාන්තර ඇතුලේ විද්‍යාඥයෝ අලුත්ම වානර කොට්ටාසයක් හොයාගත්තා. ඒ තමයි පොපා ලංගුර්. මේ ජීවි කොට්ටාසය අවුරුදු මිලියනයක ඉඳන්ම අපේ පෘථිවියේ ඉන්නවා. හැබැයි අපි මේ සත්ව කොට්ටාසය ගැන තොරතුරු දැනගත්තේ දැනට අවුරුදු 4කට කලින්. මේ සත්තු දැනට ලෝකේ 200ක් විතරයි ජීවත් වෙන්නේ. මේත් දරුණු විදියට වඳ වීගෙන යන සත්ව කොට්ටාසයක්. 2024 දී සාගරයේ මිඩ්නයිට් සෝන් එකේදී, ඒ කියන්නේ සාගර පෘෂ්ඨයේ ඉඳන් අඩි 3300ත් අඩි 13000ත් අතර ප්‍රදේශය. මේ ප්‍රදේශය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ඉර එළියේ කොහෙත්ම ගමන් කරන්නේ නැති ප්‍රදේශයක් විදියට. මෙන්න මේ ප්‍රදේශයේත් අපිට හිතා ගන්න බැරි විශාල ප්‍රමාණයක අලුත් ජීවීන් විද්‍යාඥයන් හොයා ගන්නවා. Biologists have found a wealth of new species. New glowing species discovered in the deep sea. Sea expedition reveals over 100 new species. ඒ වගේම යටිට ගොඩක් සමාන සත්ව කොට්ටාසයක් වුණු ජයිගැන්ටොපිකස් මේ අඩි 10ක් උස සත්වයා අවුරුදු මිලියන 2ක ඉඳන් අවුරුදු ලක්ෂ 2ක් වෙනකම්ම අපේ පෘථිවියේ ජීවත් වෙලා තියෙනවා. ඉතින් විද්‍යාඥයෝ කියන්නේ සමහර විට මේ විශාල වානර කොට්ටාසය වෙන්නේ නැති ඉපැරණි මිනිස්සු යටි විදියට දැකලා තිබුණේ. මොකද මේ ජීවීන්ගේ පොසිල විශාල ප්‍රමාණයක් හිමාලය ප්‍රදේශයෙන් හොයාගෙන තියෙනවා. ඉතින් අවුරුදු 10 ගානකට කලින් මිනිස්සු එක්ක ජීවත් වුණු මේ විශාල වානර කොට්ටාසය ගැන පරම්පරාවෙන් පරම්පරාවට විවිධ කතා පැවතගෙන ඇවිත් අද තියෙන යටි කියන මිත්‍යාව නිර්මාණය වෙන්න ඇති කියලා පරීක්ෂකයෝ විශ්වාස කරනවා. ඉතින් යටි ගැන දේවල් හොයන්න කලින් අපිට ඇත්තටම ඕනේ ස්වභාව ධර්මයත් එක්ක සම්බන්ධ වෙන්න නම් ඊට වඩා ලොකු අනතුරකට මුහුණ දීලා ඉන්න සත්ව කොට්ටාස අපිට ඉන්නවා බේරගන්න. අපි හැම වෙලාවෙම අපිට ලබා ගන්න බැරි, අපිට හොයාගන්න බැරි දේවල් පසුපස එළවනවා. හැබැයි ඒ දේ කරද්දී අපිට අමතක වෙනවා අපි ගාව තියෙන ඊට වඩා ලොකු නිදානය ගැන. ගොඩක් ස්තුතියි අදත් කතාව ඉවරනකම් හිටියට. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ එක එකතු වෙන්න අපේ channel එක subscribe කරන්නත්, මේ වීඩියෝ එකට කැමති නම් මේකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් ඉක්මනින්ම හම්බෙමු.